Let's make rolls. මුලින්ම පිටි වතුරයි ලුණුයි දාලා මේ විදිහට මික්ස් එකක් හදාගන්න. ඊට පස්සේ ඒක පෑන් එකේ දාලා මේ විදිහට හදාගන්න. ඔන්න ඊට පස්සේ මම ලීක්ස් ටිකක් අරගෙන කපාගෙන තියෙනවා ලුණු, අමු මිරිස්, සුදු ලුණු. ඉරියාල ටික තෙම වෙනකම් මම මේ ටික චොප් කරන්න ගන්නවා. ඊළඟට පාත්‍රයක් කරන් තෙල් ටිකක් දාගත්තා. ඊළඟට අබ්බත් දාගත්තා. ඊළඟට ලුණු, සුදු ලුණු, අමු මිරිස්, ඊළඟට කහ මිරිස් 3-5 දාගන්න. ලුණු ටිකකුත් දැම්මා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න. ඊළඟට ලීක්ස් ටික දැම්මා. ඊළඟට තියනවා නම් අබ්බ ටිකක් දාගන්න. අබ්බ පේස්ට්. ඊළඟට මම සෝයා සෝස් ටිකක් දානවා. දැන් අර පොඩි කරගත්ත අල කැරට් ඒ ටික දාගන්න. දැන් මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න. මේ විදිහට ෂීට් එකක් අරගෙන ඒකට මේ පේස්ට් එකෙන් ටිකක් දාන්න. ඊළඟට මේක මේ විදිහට රෝල් කරගන්න. දැන් ඔයගොල්ලෝ මේ විදිහට මික්ස් එකක් හදාන්න ලුණුයි පිටි වතුරයි දාලා අර රෝල්ස් එකේ ෂීට්ස් හදාගන්න ගත්ත මික්ස් එකම වගේ තමයි. ඊට පස්සේ ඒකේ රෝල්ස් ටික අරගෙන තවරන්න. ඊට පස්සේ බිස්කට් කුඩු අරගෙන ඒකේ තවරලා තෙල් එකේ පැදගන්න. මේ තියෙන්නේ දැන් මම මේ විදිහට පැදගත්තේ ඒ ටික. හරි. ඔන්න දැන් ඒ ටික හරි. දැන් මේක මේ විදිහට ලස්සන බෝල් එකකට දාගෙන ඩෙකොරේට් කරගන්න. Bye.